ආයිබෝවන් යාළුවනේ නෙතුකි දම්සා නාලිකාවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ. අපේ ජීවිතේට හිතුවේවත් නැති වෙලාවක ලස්සනම දේවල් එකතු වෙන්න පුළුවන් කියලා ඔප්පු කරන හැඟීම්බර ආදර කතාවක්. මේක මහරෑයක බස් එකක ගමනක් අතරතුර සිද්ධ වුණු සුන්දර සිදුවීමක්. වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳිලා ඉන්න. ඔයාලට හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මගේ නම ෂෙනු. මගේ ගම අනුරාධපුරේ වුණාට මම රස්සාව කළේ කොළඹ ලොකු ආයතනයක. මම බෝඩින් වෙලා හිටියේ හෝමාගමිනුත් ටිකක් එහා. දෙසැම්බර් මාසේ අන්තිම සතියේ සිකුරාදා දවසක ඔෆිස් එකේ වැඩ ගොඩක් නිසා මට ගෙදර එන්න ගොඩක් රෑ වුණා. මම දුවගෙන ඇවිත් යන්තම් බස් එකට නැගගත්තා. මට කොයිතරම් මහන්සිද කිව්වොත් මම සීට් එකක වාඩි වුණු ගමන් මට හොඳටම නිින්ද ගියා. නංගි, නැගිටින්න නංගි, අපි ආවා. එක පාරටම කවුදෝ මට කතා කරනව ඇහිලා මම ගැස්සිලා ඇහැරුණා. බස් එක අන්තිම හෝල්ට් එකේ නවත්තලා. මම ඇස් පියාගෙන හිටපු නිසා මට තේරුන්නේ මම කොහෙද ඉන්නේ කියලා. කතා කළේ වෙනද හිටපු කොණ්ඩොස්තර අංකල් නෙවෙයි. එදා බස් එකට අලුතින් ආපු කඩවසම් තරුණෙක්. එයා හරිම ගෞරවයෙන් මට කතා කළා. වෙලාව රෑ 8ත් පහුවෙලා. පාරත් හොඳටම කරුවලයි. මම බස් එකෙන් බහින්න ලෑස්ති වෙද්දි මගේ හිතට පොඩි බයකුත් ආවා. මොකද බෝඩිමට ටික දුරක් පයින් යන්නත් ඕනේ නිසා. මම බස් එකෙන් බහිද්දි එයා මට කතා කළා. නංගි, පාර හොඳටම කරුවලයි වගේම පාළුයි. ඔයාට ප්‍රශ්නයක් නැත්නම් මම ඔයාව බෝඩිම ගාවට ඇරලවන්නම්. එයාගේ කතාබහේ තිබුණු අවංකකම නිසා මම ඒකට කැමති වුණා. අපි දෙන්නම කරුවල පාරේ කතා කර කර ඇවිදගෙන ගියා. එයාගේ නම කවින්දු. අපි ටික දුරක් යද්දී එක පාරටම හිතුවේවත් නැති විදිහට මහ වැස්සක් කඩාගෙන වැටුණා. කරගන්න දෙයක් නැති නිසා අපි දෙන්නම දුවගෙන ගිහින් පාර අයිනේ තිබුණු පොඩි කඩපිලක් යටට වුණා. වටින් ගොඩින් හමන හුළඟට මට හොඳටම සීතලයි. මම ගැහෙනව දෙකපු කවින්දු එයා ඇඳගෙන හිටපු ජැකට් එක ගලවලා මගේ කරවටින් පෙරලා. ඊට පස්සේ කිසිම කතාවක් නැතුව එයා මාව හරිම ආදරෙන් එයාගේ තුරුලට ගත්තා. එයාගේ පපුවට තුරුළු වෙද්දි මට දැනුනේ කවදාවත් නොදැනුණු අමුතුම ආරක්ෂාවක් වගේම උණුසුමක්. ඒ වෙලකොට අපි අතරේ ලොකු බැඳීමක් ඇති වෙලයි තිබුණේ. මම හිමීට ඔළුව උස්සලා එයා දිහා බැලුවා. ඒ වෙලාවේ අපේ ඇස් දෙක එකට ගැටුණා. එයා මගේ මූණට වැටිලා තිබුණු තෙත කොණ්ඩගස් හිමීට අයින් කරලා මගේ කම්මුලක් පිරිමැද්දා. ඊළඟ තත්පරයේදී කිසිම වචනයක් කතා කරන්නේ නැතුවම අපේ දෙතොළු එකිනෙක යාවුණා. ඒක හරිම හැඟීම්බර මෘදු සිප ගැනීමක්. මහවැස්ස මැද්දේ ඒ කරුවල රාත්‍රියේ අපි ගොඩක් වෙලා ඒ විදිහටම තුරුළු වෙලා හිටියා. එදා ඒ මහවැස්ස මැද්දේ කවින්දුගේ තුරුලට වෙලා හිටපු ඒ මිනිත්තු කිහිපය මගේ මුළු ජීවිතේම වෙනස් කළා. ටික වෙලාවකට වැස්ස තුරල්වනාට පස්සේ කවින්දු මාව පරිස්සමට බෝඩිම ගාවටම ඇරලවන්න. මම එයාගේ ජැකට් එක ගලවලා දෙන්න හැදුවත් එයා ඒක මගේ කරවටේ තවත් ටිකක් හොඳට ඔතන ගමන් "ඕක තියාගන්න ෂෙනෝ. ඔයාට සීතලයිනේ. අපි හෙට හම්බ වෙමු." කියලා හරිම ආදරණීය හිනාවක් දාලා එයාගේ ෆෝන් නම්බර් එක මට දුන්නා. එදා රෑ මට නිින්ද ගියේ නැහැ. මගේ තොල් මත රැඳිනු එයාගේ උණුසුම් හාදුව, එයා මාව තුරුළු කරගත්ත විදිහ මට මැවි පෙනුණා. පහුවදා ඉඳන් මගේ ජීවිතේට අමුතුම ප්‍රබෝධයක් ආවා. ඔෆිස් ඇරිලා ගෙදර එනකන් මම හිටියේ හරිම නොයිවසිල්ලෙන්. මුකට මම දන්නවා කවින්දු බස් එකේ මං එනකන් බලන් ඉන්නවා කියලා. මම බස් එකට නගිනකොටම එයා ඉස්සරහම සීට් එකක් තියාගෙන hina වෙනවා. බස් එකේ සෙනග අඩු වුණාම එයා ඇවිල්ලා මගේ ළඟින් වාඩි වෙනවා. අපි මුළු ගමන පුරාවටම කතා කළා. එයාගේ අහිංසක කතාබහට මගේ හිතේ තවත් එයාට බැඳුණා. ඔහොම සති කිහිපයක් ගෙවිලා ගියා. සතියන්තේ දවසක කවින්දු මට කතා කරලා ඇහුවේ නිදහස ටිකක් ඇවිද්දින්න යමුද කියලා. අපි දෙන්න කොළඹ නිදහස් චතුරස්‍රයේ පැත්තේ ඇවිද්දින්න ගියා. එදා තමයි අපි අපේ පවුලේ විස්තර අනාගත බලාපොරොත්තු ගැන නිදහසේ කතා කළේ. කවින්දු කියන්නේ පවුලේ බර කරටගත්තු වගකීම් දරන හරිම හොඳ කෙනෙක් කියලා මට තේරුණා. හැවස ඉර බහින වෙලාවේ අපි එතන තිබුණු බංකුවක වාඩි වෙලා හිටියා. හුලකට මගේ කොණ්ඩේ අවුල් වෙද්දි කවින්දු හිමීට ලං වෙලා මගේ කොණ්ඩගස් කන පිටිපස්සට කරලා මගේ අත් දෙකෙන්ම තදින් අල්ලගත්තා. "ෂෙනෝ, එදා ඒ වැස්ස දවසේ ඉඳන් මගේ හිතේ ඔයා ගැන ලොකු ආදරයක් ඇති වුණා. මම ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි. ඒත් මම ඔයාට මගේ පණට වඩා ආදරෙයි. ඔයා මගේ ජීවිතේට ආලෝකයක්." එයා මගේ ඇස් දිහා කෙලින්ම කිව්වා. මට කියාගන්න වචන තිබුණේ නැහැ. මගේ ඇස්වලට සතුටු කඳුළු ආවා. මම කිසිම දෙයක් නොකියා එයාගේ පපුවට තුරුළු වුණා.
එයා මාව තදින් වැළඳගෙන මගේ නලාලට ආදරණීය උණුසුම් හාදුවක් දුන්නා. ඒ වෙලාවේ මට දැනුනේ මගේ ජීවිතේට ලැබෙන්න ඕන වටිනාම ආරක්ෂිතම ආදරේ මට ලැබුණා කියලා. කවිඳුගේ මගේ ආදරේ හරිම ලස්සනට ගලාගෙන ගියා. හැමදාම හවසට බස් එකේ යන්නේ ගමන මගේ දවසේ සුන්දරම වෙලාව වුණා. කවිඳු කියන්නේ මාව හරියට තීරුම් ගත්තු මාව මලක් වගේ පරිස්සම් කරපු කෙනෙක්. ඒත් අපේ මේ ලස්සන හීන ලෝකෙට එක පාරටම ලොකු කුණාටුවක් ආවා. ඒ කුණාටුව ආවි මගේ ගෙදරින්. ඒ කියන්නේ අනුරාධපුරෙන්. දවසක් අම්මා මට කෝල් කරලා කිව්වා "දුවේ අපි ඔයාට හොඳ ප්‍රොපෝසල් එකක් බලුවා. කොල්ලා ඉංජිනේරුවේ. ලබන සතියේ යාළුවාව බලන්න එනවා. නිවාඩුවක් දාගෙන ගෙදර එන්න" කියලා. අම්මා ඒක කියද්දි මගේ පපුව හොස් ගාලා ගියා. මට කතා කරගන්නවත් බැරි වුණා. එදා හවස මම බස් එකට නැග්ගේ හොණ්ඩටම අඬලා. S2 ඉදිමිලා. මාව දැක්ක ගමන් කවිඳුට තේරුණා මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කියලා. එයා වෙනද වගේම මගේ ළඟින් වාඩි වෙලා මගේ අතින් තදින් අල්ලගත්තා. මම ආණ්ඩාණ්ඩම අම්මා කියපු විස්තරේ එයාට කිව්වා. මම හිතුවේ කවිඳු කලබල වෙයි කියලා. ඒත් එයා හරිම සංසුන්ව මගේ කඳුළු පිහදාලා "අඬන්න එපා ෂෙනු. අපි මේ ප්‍රශ්නෙට මූණ දෙමු. මං වාව තනි කරන්නේ නැහැ. අපි ලබන සතියේ අනුරාධපුරේ යමු. මං වාගේ තාත්තට කතා කරන්නම්" කියලා කිව්වා. එයාගේ වචන ටික මට ලොකු හයියක් වුණා. කියපු විදිහටම අපි දෙන්න අනුරාධපුරේ මගේ ගෙදර ගියා. මාවයි කවිඳුවයි දැක්කම අම්මයි තාත්තයි ගොඩක් පුදුම වුණා. මම බයෙන් වුණත් හැමදේම තාත්තට කිව්වා. තාත්තා කවිඳු දිහා බැලුවේ ටිකක් කීන්ටියෙන්. "මගේ දුව කොළඹ ලොකු කැම්පනි එකක වැඩ කරන්නේ. තමුන් බස් එකක කොන්දෝස්තර කෙනෙක් නේද? කොහොමද මගේ දුවව බලාගන්නේ?" තාත්තා සැරින් ඇහුවා. මට බයටම ඇඬුණා. ඒත් කවිඳු බිම බලාගත්තේ නැහැ. එයා හරිම ගෞරවයෙන් තාත්තා දිහා බලලා කතා කළා. "මාමේ, මම බස් එකේ වැඩ කරන්නේ මගේ පවුලට කන්න දෙන්න. ඒත් මම ඒකින් මගේ අනාගතේ නවත්තලා නැහැ. මම part time management degree එකක් කරනවා. මට මාස 6කින් එක ඉවර කරන්න පුරුවන්. මට ෂෙනුට හොඳ ජීවිතයක් දෙන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා." එහෙම කියපු කවිඳු තාත්තා ඉස්සරහව මගේ අතින් තදින් අල්ලගත්තා. "මම ෂෙනුට මගේ පණටත් වඩා ආදරෙයි මාමේ." කවිඳු කිව්වේ මගේ ඇස් දිහා බලන ගමක්. එදා ඒ තීරණාත්මක මොහොතේ Tamanගේ ආදරය වෙනුවෙන් බය නැතුව කතා කරපු කවිඳු ගැන මට ලොකු ආඩම්බරයක් වගේම පුදුම ආදරයක් දැනුණා. තාත්තා ගොඩාක් වෙලා කල්පනා කර කර හිටියා. මුළු ගෙදරම තිබුණේ මාරම නිශ්ශබ්දතාවයක්. තාත්තා ගොඩාක් වෙලා කල්පනා කරනකොට මගේ පපුව ගැහුනේ හරියට බෝම්බයක් පුරුසන්නේ වගේ. මුළු සාලෙම තිබුණේ ලොකු නිශ්ශබ්දතාවයක්. තාත්තා හිමීට ඇසුස්සලා කවිඳු මගේ අතින් අල්ලගෙන ඉන්න විදිහ දිහා බැලුවා. "කතා කරන එක ලේසි පුතා. ඒත් ගෑනු ළමයෙක්ගේ ජීවිතේක වගකීම බාර ගන්න එක ඊට වඩා ගොඩක් අමාරුයි." තාත්තා හිමීට කතා කළා. "ඔයා මගේ මූණටම කතා කරපු විදිහට ඔයාගේ ධෛර්යයට මම කැමතියි. මං ඔයාට එක අවුරුද්දක් කල් දෙනවා. ඔය කියන ඩිග්‍රී එක ඉවර කරලා මගේ දුවට ගැලපෙන හොඳ රස්සාවකට යන්න. එදාට මම මගේ දුවව ඔයාට සතුටින් දෙන්නම්. එතකන් මම මේ ප්‍රොපෝසල් එක නවත්තලා තියන්නම්." තාත්තා එහෙම කියද්දි මගේ ඇස් වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණා. කවිඳු තාත්තට වැඳලා පොරොන්දු වුණා ඒ අභියෝගය අනිවාර්යෙන්ම ජය ගන්නවා කියලා. එදායින් පස්සේ කවිඳුගේ ජීවිතේ ගොඩාක් කාර්යබහුල වුණා. දවල්ට බස් එකේ වැඩ කරලා රැට නිදි මරාගෙන එයා පාඩම් කළා. මට පුරුවන් හැම විදිහකටම මම එයාට උදම් කළා. එයාට ඕනේ කරන නෝට්ස් හදලා දුන්නා. එයාට කාම උයලා අරන් ගියා. ඒ අමාරු කාලේ අපි දෙන්නගේ ආදරේ තවත් ශක්තිමත් කළා. එයාගේ මහන්සිය අපතේ ගියේ නැහැ. මාස 6කින් යද්දි කවිඳු එයාගේ උපාධිය ඉහළින්ම පාස් වුණා. ඒ විතරක් නෙවෙයි එයාගේ දක්ෂතාවමට කොළඹ ප්‍රධාන පෙළේ ආයතනයක සහායක කළමනාකාර ඇසිස්ටන්ට් මැනේජර් තනතුරක් එයාද ලැබුණා. එයාගේ අතට පත්වීම් ලිපිය ලැබුණ දවසේ එයා ඉස්සෙල්ලාම දුවගෙන ආවේ මාව හොයාගෙන. අපි දෙන්න සතුටු කඳුළු පිරුණු ඇස් වලින් ගොඩාක් වෙලා තුරුළු වෙලා හිටියා. හරියටම අවුරුද්දකට පස්සේ කවිඳු ආයෙමත් අපේ ගෙදර ආවා. හැබැයි එදා ආවේ බස් එකේ කොන්දෝස්තර කෙනෙක් විදියට නෙවෙයි. ලස්සනට ඇඳ පැළඳගෙන එයාගේ අම්මයි තාත්තයිත් එක්ක Tamanගේ කියලා අලුත්ම කාර් එකකින්. තාත්තා hina වෙලා කවිඳුගේ කරට අත දාගත්තා. "උඹ මට දුන්න පොරොන්දුව අකුරටම ඉෂ්ට කළා පුතා" කියලා තාත්තා කවිඳුව ආදරෙන් වැළඳගත්තා. මාස කීපයකට පස්සේ හැමෝගෙම ආශිර්වාදයේ මැද්දේ අපේ විවාහය ගොඩාක් ලස්සනට සිද්ධ වුණා. පෝරුවේ චාරිත්‍ර ඉවර වෙලා බිමට බැහිද්දි කවිඳු මගේ කනට කරලා හිමීට මෙහෙම කිව්වා.
එදා රෑ මහ වැස්සේ ඒ බස් හෝල්ට් එකේදී මං හිතුවේ නෑ මගේ මුළු ලෝකෙම මට හම්බ වෙයි කියලා. මම යාගේ අත තවත් අදින් අල්ලගත්තා. අපි විවාහ වෙලා දැන් හරියටම අවුරුදු 5ක් වෙනවා. අද කවින්දු කොළඹ තියෙන ලොකුම ආයතනයක ප්‍රධාන කළමනාකාරවරයෙක්. කියන්නේ ජෙනරල් මැනේජර් විදියට වැඩ කරනවා. අපි දෙන්න මහන්සි වෙලා හදාගත්තු ලස්සන ගෙදරක තමයි දැන් ඉන්නේ. අපේ ජීවිතේට තවත් ලස්සනක් එකතු කරන්න පුංචි දුවෙකුත් දැන් අපිට ඉන්නවා. තනතුරු සල්ලි කොච්චර ලැබුණත් කවිඳු මට දක්වන ආදරේ ගෞරවය නම් දශමයකින්වත් වෙනස් වෙලා නැහැ. අපේ 5 වෙනි විවාහ සංවත්සරයේ දවසේ හවස කවිඳු මට කතා කරලා කිව්වා "ෂෙනු ලෑස්ති වෙන්න. අද අපි රෑ කෑමට එළියට යනවා" කියලා. දුවව අම්මා ළඟින් තියලා අපි දෙන්න කාර් එකේ ගියා. මම හිතුවේ කවිඳු මාව ලොකු හෝටලයකට එක්කගෙන යයි කියලා. ඒත් එයා කාර් එක අරගෙන ගියේ අපි ඉස්සර හිටපු හෝමාගම පරණ බෝඩිම පැත්තද. ටික දුරක් යද්දි මට තේරුණා එයා කාර් එක නවත්තන්නේ කොතනද කියලා. ඕ මීට අවුරුදු ගානකට කලින් අපි දෙන්න මහ වැස්සේ තෙමීගෙන දුවලා ගිහින් හැංගුණු ඒ පරණ කඩපිල ගාව. අද එතන ඒ කඩේ නෑ. ඒ වෙනුවට ලස්සන මල් වැලක් වැවුණු පාළු බස් හෝල්ට් එකක් තියෙනවා. කවිඳු කාර් එකකින් බැහැලා මගේ පෙට්ටේ දොර ඇරියා. "එන්න ෂෙනු එළියට." එයා මට අත දික් කළා. වෙලාව රෑ 8ට විතර ඇති. පාරේ වෙන කවුරුත්ම හිටියේ නෑ. පුදුමේ කියන්නේ හරියටම මම එළියට බහිද්දීම අහස කළු කරලා ලස්සන හීන් මල් වැස්සක් පටන් ගත්තා. හරියට සුබාදහවත් අපිට සුබ පතනවා වගේ. කවිඳු මගේ අතින් අල්ලගෙන මාව ඒ බස් හෝල්ට් එකේ වහල යටට එක්කගෙන ගියා. ඊට පස්සේ එයා මගේ දිහා ගොඩක් වෙලා ආදරින් බලන් හිටියා. "මතකද මේ තැනෂෙනු? එදා මම බස් එකේ වැඩ කරපු දුප්පත් කොල්ලෙක්. ඔයා මාව විශ්වාස කරලා මගේ තුරුලට ආපු ඒ දවස මගේ මුළු ජීවිතේම වෙනස් කළා. එදා මේ වැස්ස මැද්දේ මම ඔයාට දුන්නු පොරොන්දුල අදටත් එහෙමමයි. මම මගේ පණටත් වඩා ඔයාට ආදරේ මගේ මැනික." කවිඳු එහෙම කියනකොට මගේ ඇස් දෙක සතුටු කඳුළු වලින් පිරුණා. කිසිම කතාවක් නැතුව මම එයාට පපුවට තුරුළු වුණා. එදා ඒ සීතල රෑ මට දැනුණු ඒ උණුසුම ආරක්ෂාව අදටත් මට ඒ විදියටම දැනුණා. එයා මාව තදින් වැළඳගෙන මගේ මුහුණ දෑතට අරගෙන එදා වගේම මගේ දෙතොල් මට ආදරණීය හාදුවක් සටහන් කරා. අපි ගොඩක් වෙලා ඒ හීන් වැස්ස දිහා බලාගෙන අපේ අතීතයේ මතක් කර කර එතනට වෙලා හිටියා. ඒකේ තමයි මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම සංවත්සර තැහැග්ග. මම ෂෙනු. කවිඳු කියන්නේ Taman ආපු ගමන් මග කවදාවත් අමතක කරපු කෙනෙක් නෙවෙයි. දවසක් එයා ඔෆිස් ඇරලා ගෙදර ආවි ටික කල්පනාවෙන්. මම එයාගේ තේ එකක් හදලා දීලා ඇහුවා මොකද ප්‍රශ්නේ කියලා. එයා මගේ අතකින් අල්ලගෙන මෙහෙම කිව්වා. "ෂෙනු, අපේ ඔෆිස් එකේ වැඩ කරනවා දසුන් කියලා හරිම අහිංසක කොල්ලෙක්. එයා ගොඩක් දක්ෂයි. ඒත් එයාට තියෙන්නේ සාමාන්‍ය ක්ලාක් රස්සාවක්. එයා අවුරුදු 4ක් තිස්සේ ආදරය කරන ගෑනු ළමෙක් ඉන්නවා. ඒත් ඒ කෙල්ලගේ ගෙදරින් මේකට අකමැතිලු දසුන්ගේ රස්සාව පොඩි නිසා. එයාලා වෙන සල්ලිකාරයෙක්ට ඒ කෙල්ලව දෙන්න හදනවලු. අද කොල්ලා ඔෆිස් එකේ අඬ හිටියේ. ඒක අහද්දි මගේ පපුවත් පිච්චිලා ගියා. අපිටත් මතක් වුණේ අපේ අතීතය. එදා කවිඳුත් බස් එකේ වැඩ කරද්දි මගේ තාත්තා අකමැති වුණු විදිහ කවිඳුටත් මතක් වෙන්නේ නැති. පහුදා කවිඳු ඔෆිස් ගිහින් දසුන්ට කතා කරලා ඊට පස්සේ කවිඳු ඒ කියන්නේ ආයතනයේ ප්‍රධාන කළමනාකාරවරයා දසුනුත් එක්ක කෙලින්න ගිහින් තියෙන්නේ අර ගෑනු ළමයාගේ ගෙදරට. ඒ කෙල්ලගේ තාත්තා ලොකු මහත්තයෙක් වුණු කවිඳුව දැක්කම පුදුම වෙලා. කවිඳු එතන වාඩි වෙලා ඒ තාත්තට මෙහෙම කියලා තිනවා. "මහත්තයා, මීට අවුරුදු ගානකට කලින් මමත් බස් එකක කොන්දොස්තර කෙනෙක්. මම ආදරය කරපු ගෑනු ළමයාගේ තාත්තත් එදා මාව ප්‍රතික්ෂේප කළා. ඒත් එයා මට එක අවුරුද්දක් කල් දුන්නා. මාව ඔප්පු කරලා පෙන්නන්න. මම මේ අභියෝගයේ ජයගත්තා. අද මම මේ තත්ත්වයේ ඉන්නේ එදා ඒ තාත්තා මට දුන්නු අවස්ථාව නිසායි. දසුන් කියන්නේ මගේ ඔෆිස් එකේ ඉන්න දක්ෂම කොල්ලෙක්. මම එයාට උසස් වීමක් දෙනවා. මම වෙනුවෙන්, මේ දරුවා වෙනුවෙන් එයාට එක අවුරුද්දක් කල් දෙන්න. මම දසුන්ගේ වගකීම බාර ගන්නවා." ලොකු කම්පැනි එක GM කෙනෙක් ඇවිත් එහෙම කියද්දි වගේම කවිඳුගේ ඒ කතාව ඇහුවම ඒ ගෑනු ළමයාගේ තාත්තට කියාගන්න දෙයක් නැති වෙලා. එයා දසුන්ට ඒ අවස්ථාව දෙන්න කැමති වෙලා තිබුණා. එදා හවස කවිඳු මේ දේවල් මට කියද්දි මට එයා ගැන දැනුනේ පුදුම ආඩම්බරයක්. එදා අපේ ආදරේ ජයගත්තා වගේම අද කවිඳු තවත් අහිංසක ආදර කතාවකට පණ දීලා තිබුණා.
ඉතින් යාළුවනි, සමාජයේ ඉහළට යද්දි Tamanගේ අතීතය අමතක කරන මිනිස්සු අතරේ කවිඳු කියන්නේ ඇත්තටම රත්තරන් මිනිසෙක් නේද? ආදරේ කියන්නේ Taman විඳිනව වගේම තවත් කෙනෙක්ට ඒ සතුට ලබා දෙන එකටයි. ඔයාලට මේ සිදුවීම ගැන හිතන දේ අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ ආදර්ශමත් කතාව යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපේ @slgsop1 නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. හැමෝටම සුබ දවසක්. ෂෙනූගේ සහ කවිඳුගේ ජීවිතේ වටා ගෙතුණු මේ සුන්දර කතාමාලාව මෙතනින් ඊටමත් අර්ථවත් ලෙස සමාප්ත කළ හැකි. මීළඟට ඔබේ නාලිකාවට හාත්පසින්ම වෙනස් අලුත් කතාවක්, උදාහරණයක්, ත්‍රාසජනක කතාවක් හෝ පාසල් ප්‍රේමයක් අවශ්‍ය නම් මට පවසන්න.